අද අපි කතා කරන්න යන්නේ ටිකක් සංවේදී ඒ වගේම නිතරම වාද විවාද ඇති කරන මාතෘකා දෙකක් ගැන. ඔව් ඉස්ලාම් දහම තුල තියෙන ගොඩක් දෙනෙක් කතා කරන්නත් ටිකක් පැකිලෙන මාතෘකා දෙකක්. හරියටම. එකක් තමයි ආගම අත්හැරීම. එහෙම නැත්නම් අපි කියන අපොස්තසියාව කියලා. අනික ආගමට අපහාස කිරීම. මේ ගැඹුරු විමසුමට අපි මූලාශ්‍ර කරගන්නේ උස්තාද් එම්.එම්. මන්සූර් මහතාගේ මතවාදයෙන් ඉවත් වීම සහ ආගමික නිග්‍රහය එක් විමසුමක් කියන ග්‍රන්ථය. ඉතින් අපි අරමුණ වෙන්නේ අර සාමාන්‍යයෙන් අපිට අහන්න ලැබෙන දැඩි මත වලින් එහාට ගිහින් කුරාන්යයි නබිතුමාගේ ජීවිතයයි පදනම් කරගෙන මේ ග්‍රන්ථය ඉදිරිපත් කරන විකල්ප අදහස් මොනවද කියලා හොයලා බලන එක. ඉතින් අපි පටන් ගමු. මුලින්ම අපි මේ පළවෙනි ප්‍රශ්නේ ගමු. ඉස්ලාම් දහම අත්හැරීම. ඒක මරණීය දඬනය ලැබිය යුතු වරදක්ද? මේක තමයි ලොකුම මතභේදය නේද? ග්‍රන්ථයේ මේකට උත්තර හොයන්න පටන් ගන්නේ කොතනින්ද? ග්‍රන්ථයේ මූලිකම තර්කය පදනම් වෙන්නේ ඉස්ලාමයේ හරය වගේ තියෙන හරිම බලවත් කුරාන වැකියක් මත. ඒ තමයි ආගමෙහි බල කිරීමක් නැත කියන එක. ලා ඉක්රාහ ෆිද්දීන්. ඔව් ග්‍රන්ථයේ පෙන්වා දෙනවා මේ සරල වැකිය පිටුපස අතිවිශාල දර්ශනයක් තියෙනවා කියලා. ආගමෙහි බල කිරීමක් නැත. ඒකෙන් කියවෙන්නේ කෙනෙක්ට ආගමට එන්න කියලා බල කරන්න බෑ කියන එක විතරද නැත්නම් ඊට වඩා පුළුල් අර්ථයක් තියෙනවද? ග්‍රන්ථයට අනුව නම් ඊට වඩා ගොඩක් පුළුල් අර්ථයක් තියෙනවා. ඒකේ ප්‍රධාන ඇංගවුම් 3ක් ගැන ග්‍රන්ථය පැහැදිලි කරනවා. පළවෙනි එක ඔබ කිව්වා වගේම කාවත් බලෙන් ඉස්ලාමයට ගන්න බෑ. දෙවෙනි එක තමයි කෙනෙක් ඉස්ලාම් පිළිගත්තට පස්සේ එයාට සලාතය කරන්න උපවාසය රකින්න කියලා බල කරන්නත් බෑ. ඒක පුද්ගලයා සහ දෙවියන් අතර තියෙන සම්බන්ධයක්. හරි, ඒ දෙක පැහැදිලි. එතකොට තුන්වෙනි ඇංගවුම. ඒක තමයි මේකට අදාළ මේක වෙන්න ඕනේ. ඔව්, තුන්වෙනි සහ මේ මාතෘකාවට අදාළම කාරණය තමයි ආගමෙන් පිට වෙන්න තීරණය කරන කෙනෙක්ව බලහත්කාරයෙන් ආගම ඇතුලේ රඳවා ගන්නත් බෑ කියන එක. ඒ කියන්නේ ආගමට ඇතුළු වීමේ නිදහස වගේම ඉවත් වීමේ නිදහසත් මේ මූලධර්මයට ඇතුළත් වෙනවා කියලා තමයි ග්‍රන්ථය තර්ක කරන්නේ. ඒක නම් ඇත්තටම පුදුම සහගතයි. මොකද අපි පොදුවේ අහලා තියෙන මතය තමයි ආගම අතහැරියොත් දඬුවම මරණය කියන එක. එතකොට කුරානයේ රිද්දත්, ඒ කියන්නේ ආගම අත්හැරීම ගැන කතා කරන්නේ නැද්ද? කතා කරනවා. එහෙම කතා කරනවා නම් ඒකට මේ ලෝකයේදී දඬුවමක් නියම කරලා නැද්ද? හරියටම හරි. ග්‍රන්ථය පෙන්වා දෙන විදිහට කුරානය රිද්දත් ගැන තැන් කිහිපයකම කතා කරනවා. ඒක බරපතල කාරණයක් විදිහටත් සලකනවා. හැබැයි පුදුමයකට වගේ ඒ හැම තැනකම දඬුවම ගැන කතා කරන්නේ පරලොවදී ලැබෙන දෙයක් විදිහට. පරලොවදී. ඔව්. ඔවුන්ගේ ක්‍රියාවන් මෙලොව සහ පරලොව නිෂ්ඵල වේය වගේ ප්‍රකාශ තමයි තියෙන්නේ. මේ ලෝකයේදී රාජ්‍යයක් විසින් ක්‍රියාත්මක කළ යුතු කිසිම දඬුවමක් කුරානයේ සඳහන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කෙනෙක් ආගම අතහැරියත් කුරානයට අනුව නම් ඒකට දඬුවම් දෙන්න රජයකටවත් සමාජයකටවත් අයිතියක් නැහැ කියන එකද? ඒක තමයි ග්‍රන්ථයේ ප්‍රධානම තර්කය. මේකට හරිම බලවත් උදාහරණයක් ග්‍රන්ථයේ තියෙනවා. නබිතුමාගේ කාලේ මදීනා නගරේ හිටපු සමහර අය මුස්ලිම් සමාජය ව්‍යාකූල කරන සැලසුම් සාගතව උදේට ඉස්ලාම ආගම වැළඳගෙන හවසට ඒක අත්හරිනවා. ඒක කුමන්ත්‍රණයක් වගේ දෙයක්. ඔව්. කුරානයේ මේ ගැන සඳහන් වෙනවා උදෑසන විශ්වාස කොට සවස් කාලයේ ඒ ප්‍රතික්ෂේප කරන්න කියලා වුන් කුමන්ත්‍රණය කළා කියලා. මේක නිකම්ම විශ්වාසයේ වෙනස් කිරීමක් නෙමෙයි. සමාජය අස්ථාවර කරන්න හදපු සැලැස්මක්. නමුත් මේ වගේ දරුණු කුමන්ත්‍රණයකටවත් මේ ලෝකයේදී දඬුවමක් නියම කරලා නැහැ. ඒ කියන්නේ කුරානය මේ ලෝකයේදී දඬුවමක් නියම කරන්නේ නැහැ. ඒත් ප්‍රායෝගිකව නබිතුමාගේ කාලයේදී එතුමා මේ වගේ තත්ත්වයන්ට මුහුණ දුන්නේ කොහොමද? මොකද නීතියක් පොතේ තිබුණට සමාජයේදී ඒක ක්‍රියාත්මක වෙන විදිහ වෙනස් වෙන්න පුරවන්නේ. ඒක ඊටම වැදගත් ප්‍රශ්නයක්. ග්‍රන්ථය අවධාරණය කරන්නේ එතන තමයි. නබිතුමා පැහැදිලිවම වෙනසක් දැක්වුවා. තමන්ගේ හෘදය සාක්ෂියට එකඟව ආගම අතහරින කෙනා සහ රාජ්‍යයට විරුද්ධව ආයුධයක් විදිහට ආගම අතහරින කෙනා අතර වෙනසද? හරියටම. ඒකට තමයි කුරානයේ කියන්නේ අල්ලාහ් සහ ඔහුගේ දූතයාට එරෙහිව යුද වැදීම කියලා. ඒ කියන්නේ රාජද්‍රෝහීත්වය. දරුණු දඬුවම් නියම උනේ හුදෙක් ආගම අතහැරීම නිසා නෙවෙයි, ඒ ක්‍රියාව රාජද්‍රෝහී කැරැල්ලක් බවට පත් වුණාම විතරයි. මේකට හොඳම උදාහරණයක් තමයි ග්‍රන්ථයේ සඳහන් වෙන ග්‍රාමීණ අරාබිවරයාගේ කතාව. ඔහු මදීනාවට ඇවිත් ඉස්ලාම් වැළඳ ගන්නවා. ටික දවසකින් ඔහුට උණ රෝගයක් හැදෙනවා. ඉතින් ඒකින් පස්සේ ඔහුට මදීනා නගරේ එපා වෙනවා. ඔහු නබිතුමා ළඟට ගිහින් 3 පාරක් මිල්ලනවා මාගේ බයියා හෙවත් විශ්වාසය පිරවන ගිවිසුම අවලංගු කරන්න කියලා. ඉතින් නබිතුමා මොකද කරන්නේ? නබිතුමාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. නමුත් අර පුද්ගලයා ඔහු කිසිම දඬුවමකින් තොරව මදීනාවෙන් පිටවලා යනවා. දඬුවමක් නැතුව. කිසිම දඬුවමක් නැතුව. නබිතුමා කියන්නේ මදීනාව කම්මලක් වැනිය එය ඉහියති අපිරිසුදු දේ ඉවත් කර පිරිසුදු දේ ඉතිරි කරයි කියලා විතරයි. ඔහුව නවත්තන්නවත් ඔහුට දඬුවම් කරන්නවත් නියෝග කරන්නේ නැහැ. මට තේරෙන විදිහට මෙතන තියෙන්නේ විශ්වාසය සහ පක්ෂපාතීත්වය කියන දේ අතර ගැටුමක්. ඒ කියන්නේ ඒ කාලේ සමාජයේ ආගම මාරු කරනවා කියන්නේ සතුරු කඳවුරට යනවා වගේ දෙයක් වෙන්නේ නැති නේද? ඔව්, ඒක තමයි කාරණය. එතකොට අර ගොඩක් ප්‍රසිද්ධ යමෙක් තමා ආගම වෙනස් කරයිද ඔහුව මරා දමන්න කියන නබි වදන ඒක තේරුම් ගන්න ඕනෙත් ඒ දේශපාලන පසුබිම ඇතුළේද? ඔබ ඒක හරියටම ග්‍රහණය කරගත්තා. ග්‍රන්ථය තර්ක කරන්නේ ඒ කියමන තනියම අරගෙන අකුරටම තේරුම් ගන්න හොඳ නෑ කියලයි. ඒක අපි කලින් කතා කරපු අර රාජද්‍රෝහීත්වය කැරැල්ල වගේ පුළුල් සන්දර්භයක් තුළ තේරුම් ගත යුතු දෙයක්. ඒ කාලයේ විශේෂයෙන්ම මුස්ලිම් රාජ්‍ය නිරන්තර යුදමය තර්ජනවලට මුහුණ දෙනකොට කෙනෙක් ආගම අත්හැරීම කියන්නේ සතුරු පාර්ශ්වයට එකතු වීමක්. ඒක රාජද්‍රෝහී ක්‍රියාවක්. ඉතින් ඒ නබිවදන
හුදෙක් විශ්වාසය වෙනස් කළ පමණින් හැමෝටම අදාළ විශ්වයේ නීතියක් නෙවෙයි කියලා තමයි ග්‍රන්ථය පෙන්වා දෙන්නේ. එහෙමනම් පසුකාලීන ඉස්ලාම් නීතිවේදීන්, ඒ කියන්නේ ඉමාම්වරු ආගම අත්හැරීමට මරණ දඬුවම නියම කළේ ඇයි? ඒ අය මේ સંદર્ભය තේරුම් ගත්තේ නැද්ද? ග්‍රන්ථයේ ඒකටත් පැහැදිලි කිරීමක් දෙනවා. ඒ නීතිවේදීන්ගේ මතයට එකල පැවති දේශපාලනික සහ සමාජීය වාතාවරණය, විශේෂයෙන්ම නිරන්තර යුදමය තත්ත්වය සුජුවම බලපෑ බව තමයි කියන්නේ. ඒ කාලේ ආගමයි රාජ්‍යයයි කියන්නේ එකක්. ඉතින් ආගම අත්හැරීම කියන්නේ රාජ්‍යයට ද්‍රෝහී වීමක් විදිහටයි අර්ථකථනය වුනේ. ඒ කියන්නේ ඒක විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයකට වඩා රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් වුණා. ඔව්. ඒ වගේම මේ මතේ කවදාවත් ඒකමතිකව පිළිගත් දෙයක් නෙවෙයි කියන්නත් ග්‍රන්ථයේ සාක්ෂි තියෙනවා. උදාහරණයක් විදිහට ඉමාම් අබු හනිෆා කියනවා ආගම අත්හැරු කාන්තාවන්ව මරන්න හොඳ නෑ. මොකද වුන් සාමාන්‍යයෙන් සටන් කරුවන් නෙවෙයි කියලා. ඒ කියන්නේ එතනත් මේක සම්බන්ධ වෙන්නේ සටන් කිරීම කියන්නේ රාජද්‍රෝහීත්වයත් එක්ක. හරියටම. ඒ වගේම දෙවනි ඛලීෆාවරයා උමර් ඉබ්නු ඛත්තාබ්තුමා සතුරන්ට එකතුව පිරිසක් මරා දැමීම ගැන ආරංචි වුණාම මා එහෙ සිටියානම් ඔවුන් මරන්නේ නැහැ. ඔවුන්ට නැවත ඉස්ලාම් වෙත එන්න අවස්ථාවක් දෙනවා කියලා ඒ ක්‍රියාව අනුමත කරන්නේ නැහැ. මේවයින් පේනවා මේක හුදු ආගමික විශ්වාසය මත පැන වූ දඬුවමකට වඩා දේශපාලනික සහ ආරක්ෂක කාරණයක් විදිහට තමයි මුල් කාලෙදිත් සමහරු දැක්කේ කියලා. හරි. එහෙනම් අපි දැන් මේ හා සමානවම සංවේදී දෙවෙනි කාරණයට යමු එමු. ආගමට අපහාස කිරීම. කෙනෙක් ආගමෙන් පිට නොවුනත් ආගමේ විශ්වාසයන්ට ශාස්ත්‍රවරුන්ට අපහාස කළොත් මොකද වෙන්නේ? ග්‍රන්ථයේ ප්‍රශ්න දිහා බලන්නේ කොහොමද? මෙතනදිත් ග්‍රන්ථය ඉදිරිපත් කරන්නේ සාමාන්‍ය මතයට වඩා හාත්පසින්ම වෙනස් කික පුදුම හිතෙන තර්කයක්. ඒ මොකද්ද? ඒ තමයි ඉස්ලාමීය මූලධර්ම තුලම ආගමික අපහාසයට ඉඩක් නැති බව පෙන්වා දීම. ග්‍රන්ථය මූලික කරුණු 3ක් ඉස්මතු කරනවා. පළවෙනි එක ආගමික විවිධතාවය කියන්නේ දෙවියන්ගේ සැලැස්මක්. දෙවෙනි එක සියලු මිනිසයන් ගෞරවයට පාත්‍ර විය යුතු එකම පවුලක්. තුන්වෙනි එක මුස්ලිම් වරුන්ට එහෙරිව සටන් නොකරන සාමකාමී අන්‍යාගමිකයන්ට කරුණාව සහ යුක්තිය ඉටු කළ යුතුයි. ඉතින් මේ මූලධර්ම විනාශ කරන නිසා ආගමික අපහාසය ඉස්ලාමයට සම්පූර්ණයෙන්ම පටහැනිය. කුරානෙම මේකට සෘජු නියෝගයක් තියනවාද අනුන්ගේ ආගම් වලට අපහාස කරන්න එපා වගේ දෙයක්? ඔව් පැහැදිලිවම. කුරානයේ අල් අනාම් කියන පරිච්ඡේදයේ 108 වෙනි වැකිය කියනවා ඕන් අල්ලාහ හැර අන් අයට කරන ආමන්ත්‍රණ වලට නුඹලා අපහාස නොකරනු. එසේ කළහත් ඕන් නොදෙනුවත්කම නිසා සීමාව ඉක්මවා අල්ලාහට අපහාස කරනු ඇත. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවක් විදිහටවත් අපහාස කරන්න එපා කියන එකද? ඔව්. ග්‍රන්ථය අවධාරණය කරනවා මේ වැකිය පහළ වෙන්නේ මුස්ලිම් වරුන්ට ඉතා දරුණු වදහිංසා සහ ගැටුම් පැවති මක්කා යුගයේදී කියලා. ඒ වගේ වෙලාවකදීවත් තමන්ගේ විරුද්ධවාදීන්ගේ දෙවියන්ට අපහාස කරන්න එපා කියලා ඉවසීම අනකර තිබීම ඉස්ලාමයේ තියෙන ඉවසීමේ ඉහළම මට්ටම පෙන්눔 කරනවා. අපි මේක තවත් පුළුල් චිත්‍රයකට දැම්මොත් ග්‍රන්ථය ආගමික ශාස්ත්‍රවරුන්ට ගරු කිරීම ගැනත් කතා කරනවා. ඉස්ලාමය තමන්ට පෙර පෙමිණි මෝසෙස්, ඒබ්‍රහම්, යේසුස් වගේ සියලුම නබිවරුන්ගේ දූත මෙහෙවරේ දිගුවක් ලෙසයි සලකන්නේ. ඒ කියන්නේ ඒ හැමෝටම ගරු කළ යුතුයි. අනිවාර්යයෙන්ම මේකට හොඳම නිදසුන ග්‍රන්ථයේ තියෙනවා. දවසක් යුදෙව් ජාතිකයෙක් කියනවා මෝසෙස් තුමාව සියලු මිනිසුන්ට වඩා ශ්‍රේෂ්ඨ කළ දෙවියන් මත දිවි උරමි කියලා. ඒක අහගෙන හිටපු මුස්ලිම් වරයෙක් කේන්ති ගිහින් ඔහුට පහර දෙනවා. නබිතුමාට මේක ආරංචි වුණාම එතුමා තමන්ගේ අනුගාමිකයාට දුස්පවරලා කියනවා නබිවරුන් අතර ශ්‍රේණිගත කිරීම ඇති නොකරන්න මෝසෙස් තුමාට වඩා මා ශ්‍රේෂ්ඨයයි නොකියන්න කියලා. ග්‍රන්ථය මේ ගෞරවයේ Hindu බෞද්ධ වැනි අනිකුත් ආගම්වල ශාස්ත්‍රවරුන්ට හිමි විය යුතු බවට ඉඟි කරනවා. හරි. ආගමට අපහාස කිරීම ඉස්ලාමයට අනුව වරදක්. ඒක පැහැදිලි. හැබැයි කෙනෙක් ඒ වරද කළොත් දඬුවම මොකක්ද? ඒකට දඬුවමක් දෙනවා නම් ඒක තීරණය කළ යුත්තේ අධිකරණයකින් වරදේ බරපතලකම අනුවයි. ඒ වගේම මරණ දඬුවම දෙන්න ඕන කියලා සමහරු ඉදිරිපත් කරන සාක්ෂි තියෙනවනේ. ඔව් අර අන්ධ මිනිසාගේ කතාව වගේ. ඔව් ඒ වගේ දේවල්. ග්‍රන්ථය විවේචනය කරනවා ඒ කතාවල විශ්වසනීයත්වය ගැන බරපතල ප්‍රශ්න තියෙනවා කියලා. ඒ වගේ දුර්වද වාර්තා පදනම් කරගෙන මරණ දඬුවමක් වගේ බරපතල තීන්දුවක් දෙන්න බෑ කියලා ග්‍රන්ථය තර්ක කරන්නේ. මට තේරෙන විදිහට මේ ග්‍රන්ථය නීතියේ අකුරට වඩා නබිතුමාගේ පෞද්ගලික ආදර්ශය ඒ කියන්නේ නීතියේ ආත්මය ගැන ලොකු අවධාරණයක් කරනවා වගේ නේද? අනිවාර්යයෙන්ම. ග්‍රන්ථය අවධාරණය කරන්නේ මේකයි. උදාහරණයක් විදිහට තයිෆ් නුවර මිනිස්සු නබිතුමාට ගල් ගහලා ලේනකම් පහර දීලා එලව දානවා. ඒ වෙලාවේ දෙවියන් අහනවා ඔබ කැමතිනම් මේ නගරය කඳු දෙකක් අතර සිරකර විනාශ කර දමන්නම් කියලා. නමුත් නබිතුමා කියන්නේ එපා. ඔවුන් නොදැනුමත්කම නිසා එසේ කරන්නේ. ඔවුන්ගේ පරම්පරාවෙන්වත් දෙවියන්ව විශ්වාස කරන පිරිසක් බිහි වේවි කියලා ඔවුන්ට සමාව දෙනවා. ඒ වගේම මක්කම ජයග්‍රහණයේ සිද්ධියක් තියෙනව නේද? ඒක තමයි උච්චතම අවස්ථාව. ඔව් අවුරුදු ගාණක් Tamanට වද දීපු තමන්ව මරන්න හදපු පරම සතුරන් මක්කම දිනුවට පස්සේ Taman ඉස්සර අසරණ වෙලා ඉද්දි නබිතුමා වුන්ඩ කියනවා අද නුඹලාට දෝෂාරෝපණයක් නැත යන්න නුඹලා සියලු දෙනා නිදහස් කියලා Tamanට වස දෙන්න හදුව කාන්තාවට පවා එතුමා පෞද්ගලිකව සමාව දෙනවා
ග්‍රන්ථය තර්ක කරන්නේ මේ දයාව සහ සමාව දීමේ ආදර්ශයයි අද මුස්ලිම්වරු අනුගමනය කරන්න ඕන නීතිය අකුරක් අල්ලගෙන දරුණු දඬුවම් දෙන එක නෙවෙයි කියලා. හරි. අපි දැන් මේ දීර්ඝ සාකච්ඡාවේ කරුණු ටික එකතු කරලා බලමු. මේ ග්‍රන්ථයෙන් අපිට ගන්න පුළුවන් ප්‍රධාන පණිවිඩ මොනවද? අපිට ප්‍රධාන කරුණු 4ක් සාරාංශගත කරන්න පුළුවන්. පළවෙනි එක ආගම අත්හැරීම ගැන. හුදෙක් විශ්වාසය වෙනස් කිරීම දේශපාලනික කැරැල්ලක් නැතම් මරණීය දණ්ඩනයේ ලැබිය යුතු වරදක් නෙවෙයි. ඒක පුද්ගලයෙකුගේ හෘදය සාක්ෂිය නිදහසට අදාළ කාරණයක්. හරි. දෙවෙනි කාරණය ආගමට අපහාස කිරීම ගැන. ඔව්. ඒක ඉස්ලාමයෙන් තහනම් කරපු වැරදි දෙයක්. නමුත් ඊට ප්‍රතිචාර දක්වන්න ඕන දඬුවමින් නෙවෙයි නබිතුමාගේ ආදර්ශය අනුව සමාවෙන් ඉවසීමෙන් සහ අධ්‍යාපනය ලබා දීමෙන්. ඒකට හද් දඬුවමක්. ඒ කියන්නේ මරණ දඬුවම වගේ ස්ථිර දඬුවමක් නියම කරලා නැහැ. තුන්වෙනි එක ඓතිහාසික සන්දර්භය වෙන්න ඇති නේද? ඔව් ඓතිහාසික සන්දර්භයේ වැදගත්කම. අපි දකින්න සමහර දැඩි නීතිමය මතවාද එකල පැවති යුදමය වාතාවරණය වගේ ඓතිහාසික තත්වයන්ගේ ප්‍රතිඵලයක්. ඒවා ඒ කාලයට විශේෂිත වූ නීති. ඒවා හැමදාටම හැම තැනටම එකම විදිහට ආදාළ කරගන්න බෑ. අවසාන වශයෙන් හතරවෙනි කාරණය වර්තමානයට ආදාළ ප්‍රවේශය. අද අපි ජීවත් වෙන්නේ බහු ආගමික බහු සංස්කෘතික සමාජවල. මේ වගේ සමාජවල අවශ්‍ය වෙන්නේ දයාව, සංවාදය සහ අන්‍යෝන්‍ය ගෞරවය මත පදනම් වූ ප්‍රවේශයක්. දඬුවම් දෙනවට වඩා වැරදි වැටහීම් निराකරණය කර ගැනීම තමයි වැදගත් වෙන්නේ කියලා මේ ග්‍රන්ථය අපිට කියනවා. ඊටමත්ම වැදගත් කරුණු ටිකක් අද සාකච්ඡාව අපි මෙතනින් නිමා කරනවා. නමුත් අවසාන වශයෙන් සිතන්නට යමක් ඉතිරි කරන්නම්. මෙම මූලාශ්‍රය නැවත නැවත තර්ක කරන්නේ සාම්ප්‍රදායික නීතිමය තීන්දුව එකනි මරණ දඬුවම දිය යුතුයි කියන මතවාද එකල පැවති දේශපාලන සහ යුදමය සන්දර්භය මත දැඩිව රඳා පැවතුණු බවයි. ඉතින් මේක අපිට පුළුල් ප්‍රශ්නයක් මතු කරනවා. කාලයෙන් ස්වායත්ත වූ හැමදාතම වළංගු ආගමික මූලධර්මය උදාහරණයක් විදිහට ආගමෙහි බලකිරීමක් නැත වගේ සහ යල්පැන ගිය යුගයක විශේෂිත තත්ත්වයන් මත හැඩගැසුණු ඓතිහාසික නීතිමය යෙදුම් අතර වෙනස අපි අද දවසේදී හඳුනාගන්නේ කොහොමද? ඒ සීමා මයිම් අපි අඳින්නේ කොහොමද?